මගේ ඉමේජ් එක හදාගන්න ඕනේ තවත් කෙනෙක් හදපු සිලබස් එක ඉගෙනගෙන ගිහිල්ලා තමයි මට අර ඉමේජ් එක හදාගන්න ඕන වෙලා තියෙන්නේ. මට ආස කරන එකක් ඉගෙනගෙන ගිහිල්ලා අර ඉමේජ් එක හදාගන්න බැරුව ඉන්නේ. පොතක් ලියන්න හිතක් තිබ්බම ඇති. මම මිස්ට අතක් වෙන්නම්. සෙලාන් බැංකුව කැම්පස් එකේ IT ඩිග්‍රියක් කරනවා. ඒ කියන්නේ මට මේ ආශාවෙන් තමා මේ IT ඩිග්‍රිය කරන්න කියලා මට කියන්න බෑ. මේක හේතුවක් මතම කරන ඩිග්‍රී එකක්. ඒ කියන්නේ මට ඕනේ ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඒ ඉංජිනේර් කෙනෙක් වෙනවා කියන්නේ මට ඕනේ මේ සබාදහම එක්ක කරන්න පුළුවන් අලුත් නිර්මාණ කරන්න පුළුවන් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඒකට මට අවශ්‍ය වෙනවා IT තාක්ෂණය. ඒ හින්දාම මම IT ඩිග්‍රී එකක් කරන්න ඕනේ කියලා IT ඩිග්‍රී එකක් කරගෙන යනවා. මම O levels කරලා ඉවර වෙලා A level ගියාට පස්සේ මගේ රිසල්ට් එක අඩු වෙනවා. ඒ කියන්නේ මම අර කැමැත්තෙන් නෙවෙයි A level එක කරේ. මොකද මේ අධ්‍යාපනික ක්‍රමය මට කැමති එකක් නෙවෙයි. කැමති නෑ? මොකද මේ මගේ ඉමේජ් එක හදාගන්න ඕනේ තවත් කෙනෙක් හදපු සිලබස් එක ඉගෙනගෙන ගිහිල්ලා තමයි මට අර ඉමේජ් එක හදාගන්න ඕන වෙලා තියෙන්නේ. මට ආස කරන එකක් ඉගෙනගෙන ගිහිල්ලා අර ඉමේජ් එක හදාගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ දැන් ඉතින් කොහොමත් එහෙමනේ. මොන හරි සිස්ටම් එකක් තියෙනකොට ඒ සිස්ටම් එකේ ගිහිල්ලා තමයි Tamanට ඕන දේ කරන්නේ. සිස්ටම් එකට ඉන්පුට් කරන්න ඕනේ අපිට නම්බර්ස් විතරයි. මෙම්බර්ලව ගිහිල්ලා අර සිස්ටම් එකට ඉන්පුට් කරාම එයාලත් නම්බර්ස් වෙනවනේ අංක. ඒ කියන්නේ ඔයා නම්බර්ස් කියලා කියන එකේ අදහස් කරන්නේ මේ දැන් අපි යම් කිසි ෆ්‍රේම් එකකට දාලා ඒ ෆ්‍රේම් එකෙන් තමයි ඊට පස්සේ ෆයිනල් අවුට්පුට් එක එන්නේ කියලා නේ. එහෙමද කියන්නේ? එතකොට එහෙම නැත්තම් මොකද්ද ක්‍රමවේදය? මේකට ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඉබ්බවයි හාවවයි අපි රේස් එකක් දීලානේ මනින්න හදන්නේ. හැබැයි ඉබ්බට පුළුවන්කමක් තියෙනවා හොඳටම පීනන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඉබ්බට දෙන්න ඕනේ ඔයා පීනලා යන්න. හාවට කියන්න ඕනේ ඔයා රේස් එක දුවන්න කියලා. දෙන්නම එකම ෆීල්ඩ් එකට දාලා එයාලව දුවන්නයි පීනන්නයි කියන්න බෑනේ අංක. ඒක හඳුනා ගන්න තියෙන ක්‍රමය තමයි අධ්‍යාපනය කියන්නේ. අපේ ස්කිල් එක මොනවද? මට මොනවද පුළුවන්? මට මොන වගේ දක්ෂකම් තියෙනවද? මගේ අනන්‍යතාවය කොහොමද හදාගන්න ඕනේ? මං කොයි වගේ කෙනෙක්ද කියලා අපිට තමන්ව අඳුරා ගන්න පුළුවන් වෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි හඳුන්වලා දෙන්න ඕනේ. අපි සිලබස් එකක් හදලා ඔයා මේක කියවලා පාඩම් කරලා ඔයා මේක ලියලා ඔයාට තියෙනවද කියලා බලන්න කියලා කියන්න හොඳ නැහැ. ඔයාට ඔයාගේ දෙයක් හොයාගන්න හඳුරගන්න දැනුම ලබා ගන්න කියලා අපි අර අධ්‍යාපන ක්‍රමය යටතේ කියන්න ඕනේ. එතකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා මට මොනවද ස්කිල් එක තියෙන්නේ? මට මේක පුළුවන්ද? ඔව් මට මේක තේරෙනවා. එතකොට මට මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා එයාට තේරුම් ගන්න පුළුවන්. ජීවිතයට කෝටියක්